හව් හැමදාම වගේ මගේ මුයි තායි සෙෂන් එකට නෙමෙයි යන්නේ. අද අපේ යන්නේ අපේ ඔලින බබාගේ මුයි තායි සෙෂන් එකට. අද වෙනද වගේ නෙමෙයි. උබේකේ අයියත් නැට වෙන සින්දුවක් තමයි දාලා තිබ්බේ. ඉතින් යාළුවනේ මම හිතුවේ ඔලිනා පොඩ්ඩක් ලැජ්ජාශීලී වෙයි කියලා. නමුත් එයා මාර ඇක්ටිව් විදිහට ඔයාලටත් පේනවනේ. එයා මාර එන්ජොයි කරා. ඒ වගේම ලස්සනට අපේ ක්‍රූ කියලා දුන්න දේවල් ෆලෝ කරා. ඔයාලම බලන්නකෝ වීඩියෝ එකේ. ඉතින් යාළුවනේ ඔයාලට මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක අතරෙම අපේ දුවගේ මේ ක්‍රියාකාරකම් බලන ගමන්ම මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලගෙත් බබාලා දරුවන් ක්‍රීඩාවලට යොමු කළ යුත්තේ ඇයි? මේ ප්‍රශ්නය මම කතා කරනකොටම ඔයාලගේ ඔළුවට එන්න පුළුවන් දෙයක් තමයි ඔව් ක්‍රිකට් ටීම් එකකට ප්ලේ කරන්න ලංකාව රිප්‍රසන්ට් කරලා ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට යන්න. මුදල් උපයන්න. ඒ වගේම මලල ක්‍රීඩිකාවක් වෙලා ඔලිම්පික් වගේ ඉහළ තැනකට යන්න. ඒ වගේ ලංකාව ජාතික මට්ටමින් වගේම ජාත්‍යන්තර මට්ටමින් රිප්‍රසන්ට් කරන්න. ඔව් මේ වගේ ගෝලුත් තියෙනවා. හැබැයි ඊට එහා ගියපු දෙයක් මම දකිනවා. ඔයාලා ක්‍රීඩාවකට ළමයව යොමු කරන එකේ. ඒකට හේතුව තමයි ළමයෙක්ගේ කොන්ෆිඩන්ස් එක. කියන්නේ ආත්ම විශ්වාසය. ඒ වගේම මෝටර් ස්කිල්ස් චලන පරාසයන් ඒ වගේම ක්‍රියාකාරීත්වය දැන් ඉන්න ළමයි බහුතරයක් ක්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි. ඩිවයිස් එක්කමයි දවස ගත කරන්නේ. එක්ක ටීවී එක, එක්ක ෆෝන් එක, එක්ක නැත්නම් පරිගණකය. ඉතින් ඒත් එක්කම එයාලගේ යෝග්‍යතාවය, ශාරීරික යෝග්‍යතාවය සහ මානසික යෝග්‍යතාවය ක්‍රමක්‍රමයෙන් එන්න අනාගතයේ මේ වෙනකොට අපි වගේ කාලේ වෙනකොට ගොඩක් පල්ලෙහා තත්වයක තියෙනවා. ඉතින් ඔයාලා එයාලට ආදරය කරනවා නම් ඇත්තටම ඔයාලා තීරණය කළ යුතුයි දැන්මම ඒ සඳහා පියවර ගන්න. හැබැයි ඉතින් ඔයා තාත්තා විදිහට ඔයා ගෙදර ගියාට පස්සේ ෆෝන් එකේ එල්ලිලාම නම් ඉන්නේ දවසම. අම්මා විදිහට හැමදාම ටීවී එකේ කතා Netflix බල නම් ඉන්නේ. කවදාවත් ඔයාලගේ ළමයින්ට ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් ගෙනියන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. ඒ වගේම යාළුවනේ මීට මාස 4කට විතර කලින් තමයි මම මේ ක්‍රූ රොහාන් එක්ක ජොයින් වෙලා එයා යටතේ පුහුණුවීම් කරන්න පටන් ගත්තේ. ඒත් එක්කම මේ පොඩි ළමයින්ගේ ක්ලාස් එක අපේ ක්ලාස් එකට කලින් තමයි හැමදාම තියෙන්නේ. එතකොට ඒ ක්ලාස් එකට එන ළමයි සෙල්ලම් කරන හැටි ඒ දේවල් මම බලාගෙන ඉන්නවා. මමත් වෙන රටක මුයි තායි ක්‍රීඩාව හදාරපු කෙනෙක්නේ. ඉතින් ඒක නිසා මට ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්‍රූ රොහාන්. මොකද ගොඩක් ඩෙඩිකේටඩ් ගුරුවරයෙක්, ඒ වගේම හොඳ මිනිස්සෙක්, ඒ වගේම තාත්තා කෙනෙක් වගේ උගන්වන ළමයින්ට. මොකද යාළුවනේ ඔලිනා මැලේසියාවේ ඉන්න කොටත් මැලේසියාවෙත් ක්ලාස් කීපයකට ජොයින් වෙලා තියෙනවා මුයි තායි. ඒ කෝච්ලාත් එක්කත් ඒ වගේම මමත් කෝච්ලා 6-7 දෙනෙක් එක්කම බ්‍රසීල් වල, තායිලන්ඩ් වල, මැලේසියාවේ ට්‍රේනින් කරලා තියෙනවා ක්‍රූලත් එක්ක. ඉතින් එතකොට එයාලගේ ඉගැන්වීම් එක්ක බලනකොට ඇත්තටම ක්‍රූ රොහාන් කියන්නේ ගොඩක් හොඳ ගුරුවරයෙක්. ඒ වගේම යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මේ ඉල්ලීමකින් තොරව කරන වීඩියෝ එකක්. මේක මේ ඔලීනාගේ අද දවසේ මේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට ගේන්න හිතුවේ. හැබැයි ඉතින් හොඳ මිනිස්සෙක්ට හොඳයි කියන එක මේ සමාජයේ ගොඩක් අඩුවෙන් තමයි කරන්නේ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක හදනකොට මේ ක්‍රූ රොහාන් ගැනත් සඳහන් කරේ. ඔන්න යාළුවනේ අපේ සෙෂන් එක ඉවරයි. ඔලිනාගේ සෙෂන් එක ඉවරයි. මගේ සෙෂන් එකට මට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් සමහර දේවල් අපි අපේ ළමයින්ගේ ආදරය වෙනුවෙන් අපේ කැපකිරීම තියෙනවානේ. ඉතින් මට මගේ සෙෂන් එකට සහභාගී වෙන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් මට ගොඩක් සතුටුයි ඔලිනට මේ වගේ අවස්ථාවක් සකසා දෙන්න මට පුළුවන් වෙච්ච එක ගැන. ජය වේවා.